Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ලොකු බ්‍රේක් එකකින් පස්සේ මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ මගේ මෝර්නින් රූටින් එක කොහොමද ගත වෙන්නේ කියලා. එහෙනම් අපි vlog එක බලලා මිමු. අද උදේ ඉඳන් මෙහෙට හොඳටම වහිනවා. ඉතින් ඒක නිසා උදේම නැගිටින්නත් මගේ ඇඟට පොඩි කම්මැලිකමක් ඇවිල්ලා තිබුණේ. මං කොහොම හරි 8 විතර වගේ වෙද්දි නැගිටලා දැන් මේ ලෑස්ති වෙන වොෂ් එකක් දාගෙන මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. ඉතින් මට මේ ටිකේම ඒ කියන්නේ හරියටම මාසෙකින් විතර වගේ මට ඔයාලට vlog එකක් අරගෙන එන්න බැරි වුණා. ඒකට හේතුව ඉස්කෝලෙත් පටන් ගත්තා. ඒ වගේම වාරි විභාගය ඇවිල්ලා තිබුණා. ඒ වැඩ ටිකත් එක්ක ඉතින් මට vlog එකක් edit කරගන්න තරම් වෙලාවක් ආවේ නැහැ. ඒක නිසා ඉතින් මං දැන් exam එකනුත් පස්සේ ටික දවසක් free එකේ ඉඳලා දැන් ආයෙමත් මගේ වෙනදා routine එකටම ලෑස්ති වෙන්න තමයි මම මේ හදන්නේ. මං දැන් මේ ලෑස්ති වෙන්නේ pedicure එකක් කරගන්න. ඉතින් normal pedicure එකක් කරගන්න විදිහ මං හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. මාත් මේක YouTube එකෙන් බලාගෙන තමයි මේ pedicure එක කරන්නේ. ඉතින් ඒක නිසා මං ඒ ගැන ලොකු විස්තරයක් ඔයාලට මේ වීඩියෝ එකකින් කියන්න යන්නේ නැහැ. මං මේ vlog එක කරන්නේ morning routine එකක් විදිහට වගේම ඊට අමතරව reset routine එකක් විදිහට. මොකද මම පහුගිය ටිකේ exam එකකට පස්සේ ටිකක් වැඩ කරන්නේ නැතුව වැඩවලට කම්මැලි වෙලා මම නිකන් ඔහේ free එකේ හිටියා. ඉතින් මට ආයෙ හිතුණා මං කොහොම හරි මං වෙනුවෙන් time එකක් වෙන් කරගෙන අපෝ reset වෙන්න ඕනි කියලා. ඉතින් ඒ හැම දේ ගැනම හිතලා තමයි මං මේ ටික කාලේ මං වෙනුවෙන් වැඩක් කරන්න හිතුවේ. ඒ දේවල් වලින් පස්සේ මම දැන් මේ ලෑස්ති වෙන්නේ මගේ උදේ කෑම එක හදාගන්න. හරි එහෙනම් දැන් මම මේ මගේ morning study routine එක පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම අද එහෙම කිසිම subject එකක් පාඩම් කරනවා කියලා දාගෙන හිටියේ නෑ. මම අද දවසේ සම්පූර්ණ target එක දුන්නේ මට ගොඩ ගැහිලා තිබ්බ, මග ඇලා තිබ්බ පාඩම් වැඩ ටික කරගන්නවා කියලා. ඒ කියන්නේ මට ගොඩක් note සම්පූර්ණ කරගන්න තිබුණා. එතකොට recording බලන්න තිබුණා. මම ඉතින් ඒ ටික අද දවසේ complete කරගෙන ඊටු දවස් ටිකේ ආයෙ මගේ පාඩම් වල focus කළාම පාඩම් කරනවා කියලා මම හිතුවා. ඉතින් ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලා තාම මගේ WhatsApp channel එක follow up කරලා නැත්නම් මම මේ වීඩියෝ එකේ පළවෙනි comment එක විදිහට link එක pin කරලා තියන්නම්. ඉතින් ඒ link එකකින් එකතු වෙන්න ඔයාලට උඩ පුළුවන් daily updates බලා ගන්න.
ඉතින් ඔයාලට ඉස්සරහට මගේ මොන වගේ vlogs දෝනි කියලාත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා මම තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. හරි එහෙනම් මම දැන් ලෑස්ති වෙන්නේ මගේ දෙවෙනි ස්ටඩි සෙෂන් එකට. ඒ කියන්නේ මම කලින් කරේ නෝට් වගේ ෆිල් කරන එක තමයි මේ කරන්නේ නෝට් වගේ ෆිල් කරන එක. මම චූටි බ්‍රේක් එකකින් පස්සේ තමයි මේ ස්ටඩි සෙෂන් එක පටන් ගත්තේ. අපි ඕනිම කෙනෙක්ට එකම වැඩක් එක දිගට කරගෙන යන්න එපා වෙනවනේ. ඒ කියන්නේ ස්ටඩි වුණත් එක දිගටම ඒක කරගෙන යනකොට අපි ඕනිම කෙනෙක්ට ඒක කරන්න එපා වෙනවා. ඉතින් ඒ විදිහට කම්මැලි හිතුනොත් බෑ කියලා හිතුනොත් අපි කරන්න ඕනි අපි ආයෙ රීසෙට් වෙන එක. ඒ කියන්නේ අපි කැමති දෙයක් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. අපි කැමති විදිහකට දවස ගත කරලා අපි ඒ ඉන්න තැන පොඩ්ඩක් පිළිවෙලට අස් කරගෙන වැඩ ටික පිළිවෙලට හදාගෙන ආයෙත් අපි පරණ ට්‍රැක් එකට වැහලා වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් පහුගිය ටිකේ මටත් වෙලා තිබුණේ ඒ වගේ වැඩක්. එක දිගටම පාඩම් වැඩ කරලා මට පස්සේ ඒ වැඩේ කරන්න කම්මැලි හිතුණා. ඉතින් මම පාඩම් කරන දන පොඩ්ඩක් වෙනස් කරලා එතන ලස්සනට අස් කරගෙන මගේ වැඩ ටික පිළිවෙලට හදාගෙන දැන් ආයෙත් මගේ පරණ ට්‍රැක් එකට වැහලා මම වැඩ ටික කරගෙන යන තමයි මම දැන් මේ ලෑස්ති වෙන්නේ. ඒක නිසාම තමයි මම අද දවසේ මගේ ගොඩ ගැහිලා තිබ්බ වැඩ ටික පොඩ්ඩක් ක්ලියර් කරගන්න ලෑස්ති වුණේ. ඉතින් අපි මෙතන ඉඳන් දිගටම මගේ වැඩ ටිකත් එක්ක ලස්සන vlogs වලින් හම්බ වෙමු. ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්නකෝ ඔයාලට මගෙන් ඊළඟට ඕනි මොන වගේ vlogද කියලා. මේ විදිහට මම අද vlog එක නවත්තනවා. එහෙනම් තවත් දවසක තවත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. අදට ගිහිල්ලා එන්නම්. එතකන් ඔයාලා මම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා අදහසත් යටින් comment කරන් යන්න.